මං දැන් ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මං කලින් කතා කරා ඔයාලත් එක්ක කුඩා පොදු ගුණාකාරය කොහොමද හොයන්නේ කියලා. කුඩා පොදු ගුණාකාරය ඇසුරෙන් අවුරුදු 5කට අදාළ කුඩා පොදු ගුණාකාරය ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තමයි මං දැන් හදන්නේ. මේ ගාන මෙන්න මේ 3x 2xy 4y වර්ගය කියන එක 2020 වර්ෂයට අදාළ කුඩා පොදු ගුණාකාරය ගණන. මේක හොයන්නේ අපි ඉස්සර වෙලාම සංඛ්‍යා ටික වෙනම ලියාගමු. 3යි 2යි 4 යන ආකාරයෙන් ලියාගමු. ඊට පස්සේ අපි මෙන්න මේ පද ටික වෙනම ලියාගත්තොත් x xy සහ y වර්ගය. දැන් අපි මේ ටික හොයාගන්නවා කුඩා පොදු ගුණාකාරය වෙන වෙනම. මේ පද තුනම බෙදෙන කුඩාම සංඛ්‍යාව 3න් එකක් හෝ කියලා මම කිව්වා. මේ පද තුනෙන් එකක් හෝ බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි 2. 3ට දෙකේවා නැති නිසා අපි 3 ඒ විදිහටම ලියාගත්තා. 2ට දෙකේවා 1යි. 4ට දෙකේවා 2ක් තියෙනවා. ආයෙ මේක අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. ඇයි මෙතන 2ක් තියෙනවා. 3ට දෙකේව නැති නිසා අපි ආයෙත් ඒක ඒ විදිහටම 3 ආකාරයෙන් ලියාගෙන 1යි 2ට දෙකේවා 1යි. මේක ආයෙ බෙදෙනවා කීයෙන්ද? 3ෙන්. 3ට 3 ඒවා 1යි 1යි 1යි. මේ විදිහට 1 එන තැනට යනකම් අපි බෙදා ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ අගයන් ටික ගුණ කරනවා. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි ආකාරයෙන් අපිට ගන්න පුළුවන්. අපි මේ පද ටික ගත්තොත් පළවෙනියටම අපි x ගෙන් බෙදනවා. x ගෙන් බෙදපුවාම 1යි. xy කියන එක x ගෙන් බෙදපුවාම y විතරක් ඉතුරු වෙනවා. y වර්ගය අපි මේ විදිහටම ලියා ගන්නවා. ඊළඟට අපි y ගන්නවා. x පද නැති නිසා y ගන්නවා අපි 1යි. y වලට y 1යි. y වර්ගයෙන් y එකක් ගියපුවාම 1y එකක් ඉතුරු වෙනවා. ආයි මේක y ගෙන් බෙදන්න ඕනේ අපි 1යි 1යි 1යි. අපිට මේක ලියන්න පුළුවන් x වැඩි කිරීම y වැඩි කිරීම y ආකාරයෙන්. එතකොට මෙතන එනවා x y වර්ගය කියන එක. එතකොට අපිට අවසාන උත්තරේ විදිහට ගන්න පුළුවන් 12යි x y වර්ගය විදිහට